gimbal තියෙන display තියෙන high quality high performance GPS හරහා දුවන්න පුළුවන් හොඳ drone එකක්. අපි ඒක දැන් වැඩි කතා නැතුව unbox පැත්තට යමු. අපි මේක unbox කරන්න බලමු drone එකේ include වෙලා තියෙන්නේ මොනවද කියලා. අපි දැන් මේක බලමු. මේ ඕකේ අපි unbox කරන පොඩි කතාවක් කියන්න. කිලෝමීටර් 2-3ක් රේන්ජ් කරන්න පුළුවන්. හොඳ හයිට් එකක් ගන්න පුළුවන් හොඳ drone එකක්. ඔයාලට ඒකට extra හම්බ වෙනවා, propellers හම්බ වෙනවා, screwdriver, manuals ටික හැමදේම හම්බ වෙනවා. ඊට පස්සේ drone එක හම්බ වෙනවා, remote එක හම්බ වෙනවා. ඒ ටික ඔක්කොම හම්බ වෙනවා. ඕකේ හොඳ display එකක් තියෙනවා. ඔයාලට phone එක තරම්ම වෙනම phone එකක් අවශ්‍ය නැතුව වැඩේ කාර්ය කරගන්න පුළුවන්. අපි දැන් drone එකේ unbox කරමු drone එකත් එළියට අරගෙන මොන වගේද තත්ත්වය කියලා. weight එක ග්‍රෑම් 315ක් තියෙන drone එකේ weight එක ළඟට හොඳට performance කරන wind එකට ඔරොත්තු දෙන්න තමයි drone එක LYZRC company එකෙන් මෙයාලා introduce කරලා තියෙන්නේ. drone එකේ inbuilt අතින් බලද්දි drone එකේ හොඳ quality එකක් අපිට පේනවා. හොඳ ultra light GB light ඒ හැමදේම තියෙනවා. drone එකේ display එක ගැන කතා කරොත් drone එකේ කැමරාවෙන් වැටෙන cam එකට 4K වලට same look එකක් තමයි යන්නේ. manuals වල තියෙන ඔක්කොම අපිට කරගන්න පුළුවන් අවශ්‍ය කරන වැඩ ටික barcode එක scan කරලා ඒ හැමදේම ටික කරගන්න අපිට බැරි නෑ පුළුවන්. ඕකට include වෙන items ටික කිව්වොත් drone එක, remote එක, intelligent flying battery එක, USB cable එක, screwdriver එක, propellers ටික, ඊට පස්සේ manuals ටික ඒ ටික ඔක්කොම include වෙනවා. drone එකේ ගත්තොත් drone එක දෙකම rechargeable කරලා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි drone එක හදලා තියෙන්නේ. ඕන කෙනෙක්ට කතා කරලා වෙන් කරගන්න පුළුවන්. අපි flying එකත් ඉදිරි වීඩියෝ එකෙන් ගේනවා. අපි ඒකත් බලමු. දැන් මෙතනට unboxing වීඩියෝ එකේ අපි ඔයාලට කැමරා quality හැමදේම පෙන්නනවා. ඕකේ cam එකේ gimbal එකේ ස්ටිකර් එක එමිට remove කරගන්න ඕනේ. gimbal එක හරිදී ඔයගොල්ලෝ සැලකෙන යුත්තේ තමයි කැමරා guard එකට ඇවිල්ලා තියෙන gimbal protection එක එමිට same වයින් කරගන්න ඕනේ. කියන්නේ තමන්ගේ අතේ තරමින් සාමාන්‍ය විදියට අරගන්න ඕන. මං අරියා වගේ අනින්න ඕනේ. ඒ ගානට කප් එක remove කරගන්න ඕනේ. drone එක පැත්තකින් තියාගන්නවා. අපි දැන් remote එක ගැන කතා කරමු. remote එකේ joystick දෙකුණත් හරියම smooth විදිහට එහා මෙහා කරගැනීමට හැකියාවක් තියෙනවා. drone එකේ power එක on කරනවා. drone එකේ power එක on කරාම drone එකේ cam එක අමුතුම රටාවකට calibration වෙන්න ගන්නවා. දැන් ඔකට SD card දාන්න පුළුවන්. හැමදේම පුළුවන්. return to home ඒ හැමදේම තියෙනවා. headless mode ඒ හැමදේම තියෙනවා. ඔයාලට මේ drone එකකට ඒ කියන්නේ DJI drone එකකට යන්න අමාරුවෙන් බැරි කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ බජට් එක පොඩි මුදලක් නම් තියෙන්නේ මේ drone එක මම recommend කරනවා යන්න හොඳ drone එකක් කියලා. drone එක අතින් ගත්තොත් light system එක පවා හොඳට තියෙනවා. ඒ කියන්නේ ලස්සන light setup එකක් තියෙන්නේ. brushless motors පැවැත්ම වැඩි. ඒක විශේෂයෙන් කියනවනේ brushless motors වල පැවැත්ම වැඩි. හරි අපි දැන් flying වීඩියෝ එකට යන්න. මම ඔතන ඔයාලට කියලා දෙන්න තව දෙයක් තියෙනවා. ඕකටම ආවේනිකව calibration රටාවක් තියෙනවා. calibration එක නොකර flying experience එක ගන්න එක සම්පූර්ණයෙන් වැරදි. අපි දැන් calibration එකට යමු. වැඩි කතාවක් නැතුව ඔයාලා කරන්න ඕනේ display එක on වුණාම මම හදනවත් එක්කම V අකුරු දෙක හදන්න ඕනේ. අන්න ඇතුල් පැත්තට V එක හැදෙන්න ඕනේ. V එක කියන්නේ remote එක screen එකේ ඇතුල් පැත්තට joystick එක පාර වෙන්න ඕනේ. ඊට පස්සේ වම් පැත්තේ තියෙන joystick එකේ එහා පැත්තේ button එක උඩ touch එකක් දීලා drone එක කරකවනවා. වට 3ක් වගේ කරකව ගන්න ඕනේ. අරහට පල්ලෙහාට කරකව ගන්න ඕන. කරකව ගත්තාම drone එකෙන් kick sound එකක් එනවා. එතකොට
ඩෝන එක ෆ්ලයින් කරන්න රෙඩි. දැන් අපි ඉන්ඩෝනේ සැටලයිට් එකක්. සැටලයිට් 0 තාම තියෙන්නේ. 7 වලට උඩින් සැටලයිට් කනෙක්ට් කරනවා අපිට ෆ්ලයි කරන්න පුළුවන්. අපි ටික වෙලාවකින් මේ සැටලයිට් එක අපිට පොසිෂන් වෙනකන් හරි සැටලයිට් ආවේ නෑ. මම ස්ටාර්ට් කරපු එක දැන්නේ. මේ වෙලාවේ සැටලයිට් 4 ඇවිල්ලා තියෙනවා. 4ක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය 7 වලට වඩා ඉහළින් තමයි ඉන්නේ. දැන් මේ වෙලාවේ මට ඇවිල්ලා තියෙනවා සැටලයිට් 7ක් වගේ කනෙක්ට් වෙලා තියෙනවා. 7 උඩින් 8ක් වගේ කනෙක්ට් වෙලා තියෙනවා. ෆයින් එක ගන්න කිව්වොත් නම් වචන නැහැ. එක තැන තියෙනවා ඩ්‍රෝන් එක ස්ටේබල් ල තියෙනවා. එකම තැන තියෙනවා වින්ඩ් එකට තොරතුරු දෙනවා. සාමාන්‍ය තරමක් හොඳ ස්ටේබල් එකක තියෙනවා. ඔය ඌට වඩා හයිට් කරන්න පුළුවන්. මේට අර 400ක් හයිට් කරන්න පුළුවන් මේ ඩ්‍රෝන් එක. 400ක් 318ක් අතර හයිට් කරන්න පුළුවන්. ඩිස්ටන්ස් එක කිලෝමීටර් 3ක් 2ක් අතර තමයි පුළුවන්. 2ක් 3ක් අතර. ඩ්‍රෝන් එක ඔයාලට පේන්නේ නැති ගොඩාක් උඩ ගිහලා තියෙනවා. ඌට එහා යවුවත් වින්ඩ් එකට තොරතුරු දීගෙන ඩ්‍රෝන් එකේ මෝටර්ස් වල පවර්ෆුල් එකත් එක්ක එතන තියෙනවා. ඔයාලට කොච්චර හොඳ කැමරා ක්වොලිටි එකක් පේනවද කියන්න වීඩියෝ එක බැලුවම තේරෙන්න ඕනේ. ඩිස්ප්ලේ එක පෙන්නනවා රිමෝට් එකේ. රිටර්න් ටු හෝම් ආර් ශ්වෙත සඳුනට නුඹේ පාළුම කාලා සේත වලාවෝ ගැවසීලා තම නැති ආල කතා ඇයට කියාලා ඇවිම සාවි නිතුමානා නීල ජලේ ඕලු මලේ සුයි පරදාලා ඒවි ඇතිය සැරසීලා තම ඇගේ ස්නේහ ගගේ නැකිනිදීලා ප්‍රේම සිනාන ඇයවීලා පීදනා සේ පාලිකා පවා කීව පෙම් කතා ඇසුනා මේ හිතේ සරා නොදැනී මගේ වෙලා ඒලතාව මා වශී කළා ආලගීත ගායනා ඇසේ විරැපුරා රාගතාල ඇත පාවුනා නීල ජලේ ඕලු මලේ සුයි පරදාලා ඒවි ඇතිය සැරසීලා තම ඇගේ ස්නේහ ගගේ නැකිනිදීලා ප්‍රේම සිනාන ඇයවීලා කොහෙ ගියත් ගෙන්න ගන්න පුළුවන්. ඩ්‍රෝන් එක එකම තැන තියෙනවා ඔයාලට පේනවා ඇති. ඔයාලට පොඩි වීඩියෝ එකක් කරන්න සාමාන්‍ය වීඩියෝ කැපගෙන එකට මුදල් නැතුව ඉන්නවනම් ඩ්‍රෝන් එකකට යන්න ආශාවෙන් DJI ඩ්‍රෝන් එකට යන්න බැරුව හිට වෙලා තියෙනවා නම් මම මේ ඩ්‍රෝන් එක රෙකමන්ඩ් කරනවා. මොකද ග්‍රෑම් 315ක් වේට් එකක් සහිත හන්ද තමයි මම මේක රෙකමන්ඩ් කරන්නේ. මාරම LYZRC කම්පැනියෙන් ගාන හැම ඩ්‍රෝන් එකකම වේට් එක බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් මේක බැටරි ලයිෆ් එක ගැන කතා කරොත්
සාමාන්‍යයෙන් 25 මිනිත් ෆ්ලයි කරන්න පුළුවන්. ඒවගේ දෙයක් ගොඩක් පුළුවන් කරගන්න. ඔයාලට අදම අපිට කතා කරලා කෑෂ් ඔන් ඩිලිවරි ඕනම විදිහකට ගෙන ගන්න පුළුවන්. ඇවිල්ලා ගන්න පුළුවන් ෂොප් එකට ඇවිල්ලා ගන්න පුළුවන්. ඕන දෙයක් ඕකේ කෑෂ් ඔන් ඩිලිවරි දිවෙන්නේ හැමතැනටම ඕකේ. thank you